දේව වරප්‍රසාදෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධ ලියවිලි මෙනෙහි කිරීම. පළමු වංශාවලිය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. සමිඳුන්ට තුති පුදන්. එතුමන්ගේ නම කියා අයදින්න. ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. මෙවැනි නමස්කාර කිරීමකදී අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඒ වගේම අපි උන්වහන්සේට අපේ අවශ්‍යතාවයන් යොමු කිරීම සිද්ධ කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ කොටස තුළ විශේෂයෙන් අවසන් කොටසේදී අපිව උනන්දු කරනවා පුද්ගලික නමස්කාරයෙන් එහාට යමින් සාමූහික නමස්කාරයක යෙදෙන්න කියලා. එහෙම නැත්නම් සමූහය සමග එකතු වෙලා සමූහය තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියා පළ කරන්න කියලා. මෙන්න මේ විදිහට දෙවියන් වහන්සේව ඇගයීම පුද්ගලිකව පමණක් නෙමෙයි සාමූහිකවත් කරන්න කියලා. මෙන්න මේ විදිහේ ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේ පිළිබඳව අපි තුල විශ්වාසය වර්ධනය වෙනවා වගේම අනිත් අය තුල අපි තුල ඇති විශ්වාසයේ ප්‍රමාණය ගැන සඳහන් කරන්නට වගේම ඒ අය තුල දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් වර්ධනය කිරීමටත් අපිට හැකියාව ලැබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රියා මෙනෙහි කරන කෙනෙක්ද? ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රියා අනිත් අය සමග බෙදා ගන්න කෙනෙක්ද? උන්වහන්සේගේ ක්‍රියා අනිත් අයත් එක්ක බෙදා ගැනීමෙන් උන්වහන්සේ කෙරේ අනිත් අය තුල විශ්වාසය වර්ධනය කරන්න පියවර ගමු. ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙසත් බහුල ලෙසත් ආශිර්වාද කරනසේක. ඔබ හැමෝටම ජේසුස් පීඨයි සුබ දවසක්.